මගේ weight loss journey එකේ මට බර අඩු කරගන්න ගොඩාක් උදව් වුණ හෙල්දි පානයක් තමයි මේ. ඉස්සෙල්ලම පෑන් එකකට තෙල් ටිකක් තියලා ඒ තෙල් ටිකට අපි එකතු කරගන්නවා චොප් කරගත්ත සුදු ළූණුයි චොප් කරගත්ත පියලූණුයි. කැමති අයට රතු ළූණු ගෙඩි 2-3ක් වුණත් ඒකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික තෙලේ පැදෙනකොට ඒකට කරපිංච ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි එකතු කරගන්නවා අම්මිරිස් කරල් 2ක් විතර. ඊට පස්සේ හීනියට කපාගත්ත වට්ටක්කා අපි එකතු කරගන්නවා අර මිශ්‍රණයට. ඒ වට්ටක්කා ටිකත් ටික වෙලාවක් තෙලේ හොඳට ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි පොඩි වෙලාවක් ඒක පියනකින් වහලා තියනවා තැම්බෙන්න. ඊට පස්සේ අපි ඒ වට්ටක්කා ටෙම්පරාදුවට එකතු කරගන්නවා වතුර. වතුර මිලිලීටර 250ක් වගේ එකතු කරගන්න. මෙතන වට්ටක්කා ග්‍රෑම් 300ක් වගේ මම අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයට කපලා. ඊට පස්සේ විනාඩි 10ක් විතර මේ මිශ්‍රණය පියනකින් වහලා අපි තියනවා. ඊට පස්සේ විනාඩි 10කින් පස්සේ බලන්න ඒ වට්ටක්කා තැම්බිලාද කියලා. මෙන්න මේ විදිහට හැන්දක් අරගෙන බැලුවාම හොඳට තැම්බිලා කියලා අපිට තේරෙනවනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වට්ටක්කා මිශ්‍රණය අපේ බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගෙන ඒ ටික බ්ලෙන්ඩ් කරගන්න. හරිද? ඊට පස්සේ ඔන්න අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ වට්ටක්කා සුප් මිශ්‍රණය. ඊට පස්සේ අපේ අර අපි වට්ටක්කා සුප් තඹගත්ත සෝස් පෑන් එකට හරි ඒ භාජනයට හරි අපි මේ වට්ටක්කා මිශ්‍රණයේ සුප් එක එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා ලුණු සහ ගම්මිරිස්. ගම්මිරිස් තේ හා ලුණු රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ තව පොඩ්ඩක් ආයි අපි මේක රත් කරගන්නවා. මේක අපේ බර අඩු කරගන්න ඉතාමත් හොඳ පානයක්. ඔයාලත් ගෙදර මේ පානය හදලා රස බලන්නකෝ. ඊට පස්සේ ලුණු කොළ ස්වල්පයක් කපලා අපිට පුළුවන් මේකට එකතු කරගන්න. වට්ටක්කා කියන්නේ අපේ බර අඩු කරගන්න ගොඩාක් වටින රසවත් පානයක් වගේම අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරන්න හේතු වන පානයක්. ඉතින් ඔයත් මේ වට්ටක්කා සුප් එක රාත්‍රියට පානය වෙනස වටහා ගන්න. මේ වගේ රසවත් දේවල් තවත් ඕනේ නම් Life with Nuwangi මාවත් subscribe කරන්න. මට like එකකුත් දෙන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න.